අද දවසේ අපේ උසස් පෙළ මේ චාරිකාවේ නාටක චාරිකාවේ ශාන්ති කර්ම පාඩම් වල ඉතුරු යාදී කියලා ප්‍රශ්න ටිකක් රැසම් කියලා. රචනාවේ ප්‍රශ්නයක් දැක්කම මොකද කරන්න බය වෙන්න ඕනේ නෑ පුතා. රචනාවේ ඕනම රචනාවේ ප්‍රශ්න වල බොහෝදුරට මාතෘකාවක් අපි කල යුත්තේ මාතෘකාව හොඳින් කියවන එක. කියවල වැදගත් දේවල් ඉහා ගන්න. මේ බලන්න මේ මාතෘකාව ශාන්ති කර්ම වල ඇතුළත්. මොකද ඇතුළත් ශාන්ති කර්ම වල ඇතුළත් පුරාවෘත්ත කතා. ලංකා ශාන්ති කර්ම ඇතුළේ. ඒ ශාන්ති කර්ම පුරාවෘත්ත කතා තියෙනවානේ. ආගේ පුරාවෘත්ත කතා ඔස්සේ ආගමික ලෙස ලංකාවේ ශාන්ති කර්ම වල තියෙන පුරාවෘත්ත කතා ඔස්සේ ආගමික ලෙස සිංහල සමාජයේ කිසියම් සංවේදනයක් ආගමික ලෙස සිංහල සමාජයට සංවේදනයක් දෙන ආකාරයෙන් දෙන්නේ කියේ. මොකද ආය ශාන්ති කර්ම වල ඇතුළත් පුරාවෘත්ත කතා තුලින් ආගමික ලෙස සිංහල සමාජයට දෙන සංවේදනයක් ගැක්කේ. ලංකාවේ ශාන්ති කර්ම නැද්ද තියෙනවා. ඒ ශාන්ති කර්ම වල පුරාවෘත්ත කතා නැද්ද සුදු තියෙනවනේ. ඒ පුරාවෘත්ත කතා තුලින් ඕලා වෙන්නේ ආගමික ලෙස මෙන්න මේ දැහැමි ජීවිත ගත කළොත් යහපතක් ලැබෙයි. මෙහෙම අගාරිස්තෝන උපරට ඉතින් යන්න වෙනවා අපායන් නැවි කියලා සංකල්පයක් මේකෙන් කියවෙනවද කියලා. එහෙනම් දැන් මම යනවා කොහෙද යන්නේ? පාඩමේ රචනාවේ ප්‍රශ්න වල ශාන්ති කර්ම වල මෙන්න කතා කරන එක එක. ලංකාවේ ශාන්ති කර්ම තුල පුරාවෘත්ත කතා ලෙස කතා ඔස්සේ ආගමිකත්වයේ යුතුව සිංහල සමාජයේ දෙන ඕදර ගැන කියන්නේ සංගීයක් වෙන්නේ. ඔය සංගීයක් විදිහට පහතරක්. පහතරක් නර්තන සම්ප්‍රදාය ප්‍රධාන යක්තුයි විශේෂයක් තමයි 18 සංගීය හෙවත් සංගීය. මෙන්න මේ 18 සංගීය හෙවත් සංගීයේ පුරාවෘත්ත කතාව තුලින් කියන්නේ මොකද්ද? සමාජයේ යහපැවැත්ම. ඒ කියන්නේ පුතේ යහපැවැත්ම කියන්නේ ජීවිතේ හොඳින් මොන දෙයක්. නරකින් ජීවිතේ හොඳින් මොන යහපත් ලෙස ජීවත් වෙන්න දෙන ඕදල් ටික මොකේද ගන්නෙ? සංනියක් පුරාවෘත්ත කතා. ඔයාලා සංනියක් පුරාවෘත්ත කතා දෙකයි. මොනවද පුරාවෘත්ත කතා? සංකපාල කතාවයි සංකපාල කතාව සහ ආයුමාල දේවියගේ කතාවයි දම්පුතියා කතාවයි මන් දැන් යන කොහෙද? මෙන්න මේ සංකපාල ආයුමාල කතාවයි දම්පුතියා කතාවයි තුලේ අරගෙන සමාජයේ සංනිවේදනයක් දෙන ආකාරයෙන් කතා. ආගමික විසෝදනක් දෙන ආකාරය. ඉස්සරම මේක ලියන්න ඉස්සර මේ කතා පොත් දෙක දැනගෙන ඉන්න. ලොකුවට මම මෙතන විස්තර කරන්නේ. මම මේ ප්‍රශ්නයක් එක්ක අනුගත වෙමි තමයි උත්තරේ. මේ ප්‍රශ්නේ අහන්නේ සමාජීය යහපැවැත්ම. එහෙනම් සමාජීය හොඳින් ඉන්න සංකපාල ආයුපාල කතාව ඇතුළේ තියෙන හරපද්ධති ටික මොකක්ද? යහපත් පුරුදු මොනවද? එහෙනම් මොන පළවෙනි එක? ඒ සංකපාල ආයුපාල කතාවේ තියෙන මීයමක තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම කිව්වොත් දාසිය දුවගෙන ඇවිල්ලා දේවිගෙන් ඉල්ලනවා විසෝනි මීයව කෑල්ලක් හරි දෙන්නකෝ. මාත් ඔයාගේ ගැබ්ගත් ඉස්ත්‍රියක් නේ. ආල්පාල දේවි දෙවතාවක් හිතන්නේ. කටරම කියනවා. මේ රාජ භෝජන දෙන්නකට මීයව නම් ඉන්නන්න එපා. එහෙම කිව්වේ මොකද්ද? දේවියගේ යටිහිතේ තෘෂ්ණාව අන්න පළවෙනි සාධකය. සමාජයේ මුලින් ඉන තෘෂ්ණාව වඩන්නොත් තෘෂ්ණාවෙන් ඈත් වෙන්න ඕනේ. ඈත් වෙන්න ඕනේ. සංකපාල කතාවේ මුලින්ම කිව්වා තෘෂ්ණාවෙන් ඈත්. අන්න දීපුවද අගවලිය වෙන්න ඕනේ පුතේ වෙත. ඒසිනේ. මේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට මුණ දෙනකොට ප්‍රශ්නයට අනුගතව පිළිතුරු ලියන බැලුවට අහන්න ලියන වැඩක් නැහැ. අවශ්‍ය දේ දාලා අනවශ්‍ය දේ කරගන්න. මුලින් තියෙන ඒවල ගලපලා ගන්න. අපි ඔක්කොම පුරුදු වෙමු. රයිට් මානව. ඔන්න දැන් යනවා සංකපාල ආයුපාල කතාව පළවෙනි සාධකය. දේවිය නියම නොදුන්නේ තෘෂ්ණාව නිසායි. මගේ නියම මගේ කියන සංකල්ප. මේ කතාවේ මුලින්ම කේදවාචන ලක්ෂණ මේ කතාවේ මුලින්ම ඉවත් වෙන චරිතය කවුද? ආයුපාල දේවිය. එහෙනම් මේකේ රෝධ දුන්නා. පතපත මේම ආයුමාන දේවිය මේ මොකද නියම නොදුන් හේතුව නිසා
ඒ කියන්නේ තෘෂ්ණාව නිසා ඇය මිය ගියා. අන්න දෙනවද බුද්ධිමත් සිංහල බෞද්ධ වැසියනි. ආල්පාර දේවිය වගේ නුඹ තෘෂ්ණාවෙන් හිටියොත් මොකද වෙන්නේ? අන්න ජීවිතේ නැති කරගත්තා. ඒ නිසා වහවහ තෘෂ්ණාවෙන් ඈත් වෙන්න කියලා ඔද දෙක ඈත් මේ සංකපාල ආල්පාර කතාව මතකද දාස මීයම දාස මෙන්න මේ දාසිය මීයම නොදීපු නිසා ශනික කෝපයක් ඇති කරගත්තා. මොකද ඇති කරගත්තේ? ශනික කෝපය. මේ කෝපේ ශනිකයි ඇති කෝපය. ශනික කෝපේ වෙන්නුනා මකුතේ. මීයම නොදීපු නිසා ශනික කෝපය ඇති කරගත්තා. ශනික කෝපේ වෙන්නුනා වෛරය. වෛරය වෙන්නුනා පරිගැනීම. ඔව්නි මීයම දුන්නේ මියා. ශනික කෝපේ. මීයම නොදී නිසා මොකද කරන්න ඕනේ? මම යාගේ පරි ගන්න ඕන තෘෂ්ණාවත් එක්ක වෛරය, කෝපයත් එක්ක වෛරය. වෛරය නිසා මොකද කරන්නේ? මම හොඳ බෝලයක් අමරන්නම් කියලා. දාසිය මොකද කරන්නේ මම පුතේ? මීයම නොදූප නිසා ශනික කෝපය වෛරයකට වෙන්නලා වෛරයේ පරි ගැනීමකට සිදු වුණා. අවසානයේ මොකද වුනේ මගේ පැත්තෝ? විශේෂයි කුමක්ද? දාසිය රජතුමායන රජතුමා යුද්ධෙන් දිනන පෙරමගට ගිහිලා කියනවා රජතුමනි නුඹ නම් යුද්ධෙන් දිනලා කීර්තිය කියනවා. මෙන්න නුඹ නැති වෙලාවේ මෙන්න මෙහෙම දෙයක් සිදු වෙලා. අන්න ආල්මාල දේවිය ගැබ්බරකට කතාව දාන්න කෙටි කියන්නේ. කතාව ලියන්නේ කතා ප්‍රශ්නෙට මොකද වෙන්නේ? අමන්නේ සමාජීය යහපැත්තට ජනමාධ්‍ය මොදින් ජීවත් වෙන්න ඕන. ඕදෙලද? ඒවා ගලපලා ගන්න. ඒ නිසා අවසානයේ මොකද ශනික කෝපය වෛරයකට පෙරුණා. වෛරය පරිගැනීමකට පෙරලා පරිගැනීමේ සම්බන්ධ කරන්නේ මුසාවස් පැවස්. කාර්ය මුසාවස් පැවස්ගේ රජතුමා. මෙන්න මෙහෙමයි කියලා ගිනිගිඩිය දුන්නා. අනේ මේ ගිනිගිඩිය ගත්ත රජතුමා මොකද මුසාවස් අවබෝධ කරගත් රජතුමා කිසිම තොරතුරුවක් නැතුව රටක් වටින තමන්ගේ බිරිඳ මේ ලෝකෙ තුරන් කරන්න ප්ලෑන් කරා. අවසානයේ මොකද වුනේ? අර බිලි ස්වාමියාට සංකපාල කියන රජතුමාට අර වටිනා ආයුපාල දේවිය අහිමුණා අර දාසියගේ කුසාවස් පැවසීම සයන. මට කියන්නේ කතාවේ මේකේ ශනික කෝපය වෛරය පරිදෙන මුසාවස් පැවසීම නිසා සමාජ යහපැවැත්මට බාධාවක් වෙනවනේ. එහෙනම් අන්න ඒ ටිකත් උත්තරේට ගැලපෙන්නේ. දෙවෙනි ඡේදය තුන්වෙනි ඡේදය විස්තරානුකූලව වෙන්නත් ඕනේ පුතා. ඊළඟ අවසාන සංකපාල ආයුපාල කතාවේ අවසානයේදී කියවෙනවා මව්කුසින් ඉපදුණු මේ පුත් කුමාරයා තමන්ගේ තාත්තගෙන් මේ වෙච්ච අසාධාරණය වළක්ව ගන්න. මෙහෙම අසාධාරණයක් මගේ අම්මට වුණානි කියලා විසකුලි 18ක් මැරුවා. මෙන්න මේ විසකුලි 18 ඔස්සේ යක්කුගේ වෙලා විශාලා මහනුවර තුම්බිය ඇති කළා. එක්කෙනෙක් දෙන්නේ කරපු පාපතන ක්‍රියාවට කවුද එක්කෙනෙක් දෙන්නේ ඇයි එක්කෙනෙක් දෙන්නේ කියන සංකපාලයි යාළුපාලයි 16 කරපු තුන්දෙනා කරපු මේ දේ නිසා මුළු සමාජයම බටකෑ මුළු සමාජයම ස්තුම්බියේ රහුණා. ඒකෙන් පැහැදිලි වෙනවා සමාජයක් යහපත් සමාජයක් වෙන්න නම් සමාජයේ ඉන්න එක පුද්ගලයෙක්වත් අකටයුතු කම්වල යෙදෙන්න එපා.